Boys and girls, have a nice day. ඉතින් අද අපි ඇවිල්ලා තියෙන්නේ අපේ බදින තෙල් යන්ත්‍රය පිරිසිදු කර ගැනීම සඳහායි. ඉතින් මේ වැඩේ හිතන තරම් ලේසි නැහැ. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. ඉවෙන්ට්ස් පහක් තියෙනවා මේ සතිය අන්තේ. ඉතින් මේ ඉවෙන්ට්ස් පහට අපිට වැඩ කරන්න අපේ බදින තෙල් යන්ත්‍රය පිරිසිදුව තියෙන්න ඕනේ. ඉතින් මේක තෙල් මාරු කරලා වැඩි කාලයක් නැහැ. දවස් 3ක වගේ කාල සීමාවක් තමයි ගිහිල්ලා තියෙන්නේ. නමුත් ඉතින් අපි මොකටත් ෆ්ලෑෂ් වෙලා ඉන්න එක හොඳයි කියලා අද ඉතින් සේන් අයියා පටන් ගන්න තෙල් එක මාරු කරන්න අපි බලමු අපේ බදින තෙල් යන්ත්‍රයට මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා. මේක කොහොමද පිරිසිදු කරගැනීමේ කටයුතු සඳහා අපි යොමු වෙන්නේ කියලා. මෙන්න මෙතන තමයි තෙල් යන්ත්‍රය තියෙන්නේ. අපි ඔක්කොම කලින් වටපිටාව පොඩ්ඩක් පිරිසිදු කරගන්න ඕනේ. මේකේ තියෙන ගජමැටික් කෑන ටික අපි මිස්ටර් ජැන්ක් මල්ලියට හොදන්නත් දාලා මෙතන ක්ලීනස් කරගෙන අපි වැඩේට බහිමු. තෙල් යන්ත්‍රය යට තියෙන අපේ ට්‍රේස් ටික අපි ඉවත් කරගන්න ඕන. නැත්තම් මේ සියල්ලම ජවර වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න තියෙන අපි මාරු කරන්න යන තෙල් යන්ත්‍රය මෙන්න මේක තමයි මාරු කරන්න දෙන්නේ. චූටි හිලෙන් තමයි තෙල් ටික අපි එළියට අදින්න යන්නේ. තෙල් එක අපි සෙල්සියස් අංශක 120ක රස්නයකට තමයි තියාගන්නේ. මොකද නැත්තම් මේ තෙල් එක සීතලේ තිබුණාම මේකේ තියෙන කැම කැබිලි විස බීජ ඔක්කොම ටික මේකේ තියෙනවා. ඒක නිසා ඉතින් අපි මේක රත් වෙච්ච තෙල් එක තමයි පිරිසිදු කරන්න යන්නේ. ඔක්කොම කලින් අවශ්‍ය වෙන අපේ රා බැරල් එක නිල් පාටට ගන්න රා බැරල් එක. මේකට තමයි අපේ අපද්‍රව්‍ය ටික බැහැර කරන්න. මෙතන මේ කරාමේ අරින්න ඊට පස්සේ තෙල් ටික අපි ඔක්කොම ටික ඩුයිස් ගාලා එනවා පේනවා ඔයාලට. තෙල් ටික පැක් කරෙද්දී ඔයාලා පරිස්සම් වෙන්න ඕනේ. මොකද මේකේ තියෙන්නේ රත් වෙච්ච තෙල්. මෙන්න මේ අයිටම් මේ කුණු වෙන්න පුළුවන්. ඒක නිසා මතක් කරලා 120ටම තියාගන්න. නැත්නම් මේ ප්ලාස්ටික් නේ ඉතින් ඔරොත්තු දෙන්නේ නැහැ. හැමදේම මේක ඔරොත්තු දෙන්න ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයෙන් ඉක්මවා ගියොත් අපිට අපරදැබ්බි වෙන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේකේ තියෙන තෙල් ටික ඔක්කොම අඩු වෙගෙන යනවා පේනවා. අපිරිසිදු තෙල් ටික ඔක්කොම ටික මේකට ඉවත් වෙනවා. ඕ අපේ මෙතර කල් දවස් 3ක් විතර පාවිච්චි කරපු තෙල් එක පේනවා ඉතින්. පොඩ්ඩක් අපිරිසිදු පහයට හැරිලා තියෙන්නේ. මේ අපි අර බදින කර්චෝපි මලක් තියෙනවා. දෙයක් දෙන්නේ කර්චෝපි මල. දින යන්ත්‍රය පිරිසිදු කරගන්න අපි පාවිච්චි කරන ඩිටර්ජන්ට් එකක් තියෙනවා. දෙක ආචිද ඔය. I think පරිස්සම් වෙන්න ඕන, ග්ලව්ස් දා ගන්න ඕන. ඔයාලගේ පෞද්ගලික ආරක්ෂාව කොහොමද ඒක පරිස්සම් කරගෙන මේකෙන් ටිකක් දා ගන්න ඕන. ඊට පස්සේ අපි අපේ බදින යන්ත්‍රයට ඉක්කොණම කලින් මේ කරාමේ වහගන්න බොස්. අන්තිම මණ්ඩි ටික තමයි මේක ඉතුරු වෙලා තියෙන්නේ. ඒකෙන් දුක දාන්නේ අපි මේක සෙල්සියස් අංශක 120ට තියන් හිටියේ. ඉතින් දැන් අපිට ඒක අවශ්‍ය වෙන්නේ දැන් මේක ඔෆ් කරලා තියාගන්න පුළුවන්. තරරටරා. ඉතින් හරි භයානක අපේ දෙතර සීවි එක එකට දාගන්න ඕන. එන්න මේකෙන් දිබල වෙන මේ කුමාලේම ආස්වාස ප්‍රාස්වාස කරන්න එපා. අම්බෝ දැක්කනේ හෘදයාබාධ ඇති කරනවා දුම්බීමට වඩා මේකට ඇඩ් කරගන්න ඕන හොට් වෝටර්. හොට් වෝටර් එකට තමයි මේකේ තියෙන තෙල් ඔක්කොම ටික කඩාගෙන බිඳීගෙන යන්නේ. හොට් වෝටර්ස් ටික ඇඩ් කරගන්න. හොට් වෝටර් මේකේ රත් වෙන ටියුබ් තුන කව වෙනකම් බහගන්න ඕන. අපේ බදින යන්ත්‍රය ක්‍රියාත්මක කරලා මද ඉන්නේ මේක පොඩ්ඩක් රත් වෙන්න දෙන්න. අපි දාගන්න ඕන. ලංකාවේ දන්නවා ඇති බොයිස් ඔයාලා මේ කවුස්ටික් සෝඩා කියන්නේ කවුස්ටික් සෝඩා ටිකකුත් මේකට දාගන්න ඕන. මේක දාගත්තාම මේක අර බැඳිච්ච තලි තියෙනවනේ නිකන් තෙල් වලට බූස් කරගෙන. ඉතින් ඒ ටික මේක ඉක්මනට මේක දාපුවම අපිට ඉක්මනට යවා ගන්න පුළුවන්. වෝව් ඒක දාපු ගමන්ම පේනවා ඉතින් කැබලි ඉස්සි එනවා සනික ඕ ස්ටික් සෝඩා ටිකක් ඇඩ් කරගෙන පොඩ්ඩ වෙලාවක් ඉන්න ඕන. ඊට පස්සේ තමයි අපි මේකට ඇඩ්ස් කරගන්න ඕන විනාගිරි. පොල් වලින් හදපු විනාගිරි වෙන්නත් පුළුවන්, මිදි වලින් හදපු විනාගිරි වෙන්නත් පුළුවන්. අපිට අවශ්‍ය වෙන්නේ විනාගිරි ටිකක් විතර. මේ විනාගිරි ටිකකුත් මෙන්න මේ වගේ අපි මේකට ඇඩ්ස් කරගන්නයි තියෙන්නේ. ඊට පස්සේ විනාඩි 20ක කාල සීමාවක් අපි බදින යන්ත්‍රය ක්‍රියාත්මක කරලා ඉදිරියට ගමන් කරන්න ඉඩ දෙන්න. එතකොට මේ ඔක්කොම ටික ඩගඩගඩගඩ ගාලා කැලැත්තිලා මේකේ තියෙන ඔක්කොම විස බීජ ටික ගැලවිලා කුණු ටික ගැලවිලා බුස්සලා යනවා. ඒ නිසා පොඩ්ඩක් ඉන්න විනාඩි 20. ඊට පස්සේ මේ දෙන්න අපේ කුස්සිය පාවිච්චි කරන ෆෝර්නි ග්‍රිල්. ඒ කියන්නේ මේ ලොකුම විස බීජ නාශක මකන්න මෙන්න මේකෙන් හරිම භයානක අයිටම් එකක්. ඉතින් මෙන්න මේ කළු පැල්ලම් තියෙන ප්‍රදේශයට ඒකත් අපි ස්ප්‍රේ කරගමු. වෙන දෙයක ස්ප්‍රේ කරපු ගමන් මේකේ තියෙන අර මාස්කට් එක ඉක්මනට ගැලවිලා බිමට එන විස්තරයක් තියෙනවා. ඉතින් හරි භයානක ප්‍රොඩක්ට් තමයි මේ කුස්සියස්. ඉතින් මේවා පාවිච්චි කරද්දී ඔයාලගේ සේෆ්ටි එක නම්බර් 1. ග්ලව්ස් දාගන්න, මාස්ක් එකක් දාගන්න. ඉන්න දේනවා මේ ඔක්කොම අමුද්‍රව්‍ය එකතු කරගත්තු අපේ බදින යන්ත්‍රය මේ මොහොතේ රත් වෙනින් ගමන් තමයි දෙන්නේ. ඉතින් උඩ එහෙම බොයිල් වේගෙන එද්දී පොඩ්ඩක් මාක් කරේ ගජමැටික් එකක් දාලා අස්සම් මුල්ලක් නෑරම ඔයාලා මේක හොඳට මික්ස් වෙරි වෙල් එකක් දාගන්න.
අපේ බදින යන්ත්‍රය ඇවිල්ලා 1900 බර ගණන් වල පාවිච්චි කරපු අයිටම් එකක් තමයි තාම මේ අපේ කුස්සියේ තියෙන්නේ. නමුත් මේ නවීන තාක්ෂණයෙන් පිරිපුන් බදින යන්ත්‍රයක් තියෙනවා. ඉතින් ඔයාලා ඒවත් එක්ක වැඩ කරනවත් ඇති. නමුත් ඉතින් අපේ ආයතනයේ තාම තියෙන 1900 බර ගණන් වල සීසර් රජතුමා ඒ කාලේ තියෙන බදින යන්ත්‍රය රක්තන ටියුබ් දුන්න මෙහෙම උස්සන්න විතරයි තියෙන්නේ. ඌස් ගාලා එනවා. නමුත් ඉතින් අපිට මේ වගේ අලුත් දේවල් උරුමන පොඩි පොඩි ඒවා විතරයි උරුම. ඉතින් ඒක නිසා පොඩ්ඩක් මේක වෙන යොදවන්න තියෙන කාල සීමාව තියෙනවා. ඉතින් විනාඩි 20ක කාල සීමාවක් යද්දී ඔයාලට පේන ඇති මෙන්න මෙහෙම තමයි මේ අයිටම් එක දකින්න පුළුවන් වෙන්නේ. නිෂ්ක්‍රීය කරගන්න ඕන. ඊට පස්සේ අපි පොඩ තමයි මෙන්න මෙතනින් අරින්න ඕන. මොකද මේක එක සැරේ අරපු ගම හොගානවා පොකුණා වගේ එළියට එනවා. ඒ නිසා වික්ටෝරියා ජලාශය අරපු සීන්නක් වගේ ඉතින් මෙන්න මේකෙන් එන හුමාලට උනත් ඔයාලගේ මූණ කට අතපය සියලුම ශරීරයේ උපාංග පොක්කොලන් එන තරමටම පිච්චෙන්න පුළුවන්. ඒක නිසා ඉතින් පරිස්සම් වෙන්න ඕන එහෙම වෙද්දි. ඒකට අවුට්පුට් එකක් විදිහට මේකෙන් එළියට එනවත් එක්කම පේනවා ඇති. මේකේ සීන් එක මොකද්ද කියලා. වික්ටෝරියා සොරවුව ඉතින් වතුර ටික හිමීට ඉවර වෙගෙන එන්නේ. ඇප් එකෙන් බලන්න මේකට වතුර අල්ලපුවාම අර තිබ්බ අපේ ඔක්කොම ග්‍රාෆ්ස් ගතිය යනවා. ඒ තරම් මේක බලවත් අයිටම් එකක්. ඒක නිසා ඔයාලට පරිස්සම් වෙන්න කිව්වා. ඊට පස්සේ අපි උඩින් පල්ලේ මේක තියෙන කැම කැබිලි ටිකත් අපි යවු. වතුර එකෙන් මෙන්න මේකේ තියෙන පොඩි ප්‍රෙෂර් එකෙන් ඉතින් මේකේ තියෙන අර තෙල් කැලි ඔක්කොම ටික ගැලවිලා යනවා. මේකට ඇලිලා තියෙන කැම කැබිලි ටික. මේ දෙන අපේ සබන් ඒ කියන්නේ අපේ සාමාන්‍යයෙන් සබන්. නිකන් හොදන්න පාවිච්චි කරන සබන්. ඒකෙන් මෙන්න මේක ඔක්කොම ටික ඇස්ස ටික ක්ලීන් කරගන්න ඉතින් එන්න ක්ලීන් වෙගෙන එන්න ටික. වාව් කාගේ හරි අල කෑල්ලක් අමතක වෙලා වැටිලා තියෙනවා මෙන්න මේකේ. අල කෑල්ලක් කළු පාට අල. වාව් මොනතර ටිකක් මේකට දාන ගමන් බොයිස් මේකේ තියෙන සබන්ස් ටික යවා ගන්න. ඒතර ටික හිමීට අඩු වෙනකම් අපි මේ බාහිර කෑල්ල පිරිසිදු කරලා ගමු. එතකොට ඉතින් අපි මේක වතුර ටික අඩු වෙද්දී අපේ වැඩත් ඉවර වෙගෙන ඉස්සන්ට. අධිසරක් සහිත විස බීජ නාශක අපි මේකට පාවිච්චි කරලා දෙන්න. ඒ ඔක්කොම නැති කරගන්න. මෙන්න මේ ලෝකස් විස බීජ නාශකය ගහන්න ඕන. ඩිසින්ෆෙක්ටන්ට් එකට තමයි මෙහෙන් කියන්නේ. අපි අවට ඉන්න විස බීජ මකන්න මේ බෝතලයක්වත් බීලා මදි. බලන්න මේක ඉස්සෙල්ලා අඩියක් පෙවුන්නේ. දැන් ලාවට අඩියක් එහෙම පේනවා. පිරිසිදු කිරීම අවසන් කරනවා. පිරිසිදු කරලා ඉවරයි. අන්තිමට ඉතින් පොඩි කාර්ත එකක් අරගෙන මේ වටේම පිරිසිදු කරගන්න. ටරටටටරා බොයිස් පේනවා ඉතින් මෙන්න මේක යටිපතුල පේනවා. ඒ තරම් සුදුයි. ඔක්කොම ටික ක්ලීන්ස් කරලා තියෙන්නේ මේ හරිය. කිසි දෙයක් නැහැ පේනවා. මෙන්න මේක තමයි තියෙන අපිරිසිදු ද්‍රව්‍ය ඔක්කොම ටික අපිරිසිදු තෙල්. මේකට ඉතින් අපි අලුතෙන් තෙල් ලීටර් 15ක් දාගන්න තියෙන්නේ. එච්චරයි. ඉතින් මෙන්න මේක අපේ ෆයිනල් විස්තරය තෙල් එකේ. ඉතින් අපේ ආයතනයේ මේ තෙල් එක අපි දවස් 3ට මාරු කරනවා. පිරිසිදුකම තියාගන්න, හැම වෙලේ ක්වොලිටි එකේ විදිහටම තියාගන්න. ඉවරයි. ඉතින් අපි මේ ටික ස්පස් කරලා දාලා යන් එච්චරයි වැඩ. බලන්න මේක දැන් විනාඩි 10ක පොඩි රෙස්ට් එකකින් පස්සේ තමයි අපි තෙල් ටික දාගන්න ඕනේ. එතකොට මේකේ තියෙන වතුර ටික ඔක්කොම බංගස්ථාන වෙලා යන නිසා පොඩි. මතක් කරලා මේ යටින් අරගත්තු කරාමේ වහගන්න නැත්නම් උඩින් දාන තෙල් ටික යටින් බුයිස් වෙන්න පුළුවන්. තෙල් ටිකක් දාගන්න තියෙන්නේ. එක දැදුම් වර්ග සඳහා පාවිච්චි කරන්න සන්ෆ්ලවර් ඔයිල්. අර සූර්යාලෝකයෙන් විතරක් තිබෙන මල් තියෙන. අන්නේ මලේ ඇටෙන් හදන තෙල් එකෙන් තමයි අපි බැලුම් කටයුතු කරන්නේ. ඉතින් අපි දෙවෙනි බෝතලෙත් දාලා තියෙමු. පරණ තෙල් ටිකක් තිබ්බ ඒකත් දාමු නේ. නැත්නම් ඒක එතෙන්දලා පරණ වෙනවා. එනයි ඉතින් ජීවිතේ ෂුවර් මරණේ ෆුල් ෂුවර්. ඔබේ සැප මගේ සතුට කියලා මේ උසයියට ඉඩක් හොයාගන්න ඕන. ඉඩ හොයාගෙන එන්න මේ ඊට කලින් මේ ටික ඔක්කොම පිරිසිදුවට තියාගන්න තිබ්බ විදිහට තියාගන්න. ඒක තමයි රෙස්ටුරන්ට් එකේ තෙල් මාරු කරන සීන් එක අපි. ජය ඔබස් ජය.